ඉතින් මේ බලන්න මේ ඇත්තට සෑහෙන බොහෝලාට මේවා ගන්නත් බැරි තරම් මේ හොඳට මේ ඉතින් ඔයාලට පේනවා ඔයාලා දන්නවා බොහෝ වෙලාවට ඔයාලා අහලා තියෙන්නේ මේ ඇක්වාපොනික් වලටත් වඩා මේ හයිඩ්‍රොපොනික් කියන එක. එතනදී අපි රසායනික දේවල් වෙන්න පුළුවන් සමහරවිට ඇත්තටම කිව්වොත් එහෙම ඒ දේවල් පාවිච්චි කරලා තමයි අපි මේක වවන්නේ. ඇත්තට මෙතනදී බොහෝ වෙලාවට මේක තමයි සාමාන්‍යයෙන් දැනට ලෝකේ තියෙන කාබනිකම ක්‍රමවේදය කියලා කියන්නේ. මෙතනදී අපිට මේ ගස් වලට වසක් විසක් දාන්න බෑ. අර මාළු ටික සහ සත්තු ටික මැරෙනවා. හැබැයි ඒගොල්ලන්ට වසක් විසක් බෙහෙතක් දෙන්න බෑ. එතකොට මේ වගේ දේවල් හැදෙන්නේ නැහැ. මේවා ටික මැරෙනවා. ඒ නිසා තමයි කියන්නේ මෙහෙම මේ වගේ දේවල් බොහෝ වෙලාවට ගෙදර හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන්. මෙතන අපි දැන් සලාද ඒ වගේ දේවලුත් හදාගෙන යනවා. ඕන දෙයක් හදන්න පුළුවන්. ඉතින් බලන්න මේ එක මිටියකින් සාමාන්‍යයෙන් ගෙදර හොඳටම ඇති. හැබැයි දැන් මේ වගේ දෙකක් විතර අපිට ගත්තොත් හොඳ මිටියක් සාමාන්‍ය රුපියල් දැන් 60ක් 70ක් 80ක් දැන් 100ටත් යනවා කංකු මිටියක්. ඉතින් හොඳ ගාන ඔයා බලන්න ගණන් හදලා දැන් මෙතන තියෙන කප් කීයක් තියෙනවද කියලා. ඉතින් නිතරම කියන්නේ එන්න කියලා මේවා බලන්න. හොඳ ලාභයක් හොයාගන්න පුළුවන් නිකන් ඉඳලා. මේ දැන් මේ වැඩිත් එක හොඳ මිටියක් මෙතන තියෙනවා. හොඳ මිටියක් තියෙනවා. ඉතින් හොඳ ගානක් හොයාගන්න පුළුවන් නිකන් ඉඳලා. ඇත්තට මේක කරන්න කිසිම දෙයක් නැහැ. ආවා කැපුවා කඩේකට හැරි කොහෙට හැරි දීලා මුදලක් හොයාගන්න තමයි තියෙන්නේ. ඉතින් කපුවම කියන්නේ අපිට ඇත්තටම අපිට අද අපිට මේ අරගන්න පුළුවන්. දැන් මේක මෙහෙමයි මේක මෙතනින් එහා අපිට ආයෙත් ගන්න පුළුවන් නේ. දැන් මේක අපි විසි කරන්නේ නැහැ. මේක විසි කරන්නේ මේකෙන් ආයෙ මෙහෙම රිකිලි දාලා මෙහෙම සාමාන්‍ය කංකුන් වැටකින් අපිට 4 පාරක් විතර ආදායමක් ගන්න පුළුවන්. මේක ආයෙ වැඩිපුර ප්‍රමාණයක් කරනවනේ. ආයෙත් වැඩිපුර පාරකුත් එතනින් අපිට මේ දලු දාලා එනවා. මේක. වසවිස නැති ජරාව නැති ලෝකයක් රටක් බිහි කරනවා. ඉතින් මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම කරන්නම ඕනේ. හොඳ පිටියන්නේ. ඔව් හොඳ පිටිය. සාමාන්‍ය රුපියල් 50කට දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. රුපියල් 20කට දුන්නත් කිසි ප්‍රශ්නයක් නැහැ. නිකම්ම තියෙන දේවල් මේ දේවල්. ඉතින් 20 නෙමෙයි දැන් රුපියල් 70 80 රුපියල් 100ට වගේ යනවා. හරි. ජය වේවා ශ්‍රී ලංකා.